ජපානයේ මත්සුදෝ වල තියෙන ෂා සිලෝන් රෙස්ටොරන්ට් ඇන්ඩ් පබ් ලංකාවේ කෑම කඩයක්. අපේ යාළුවෙක් ඇත්තට මේ කඩේ කරන්නේ. ඉතින් ජපානයට ඇවිල්ලා අවුරුදු 10ක් වගේ කාලයක් එයා මහන්සිලා වැඩ කරලා තමන්ගෙම කියලා ශ්‍රී ලංකන් ෆුඩ් රෙස්ටොරන්ට් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් ලොකු කාලයක් නෑ මේ කඩේ පටන් අරගෙන. ඉතින් අද අපි බලමු ඇත්තේ කතා කරලා කොහොමද යා මේ කඩේ පටන් ගත්තේ සහ ජපානයේ ගැන මොනවද යාට තියෙන අත්දැකීම් කියලා අපි ගිහිල්ලාම බලමු රෙස්ටොරන්ට් එකට අසන්ගේ කතාව. කොන්නිචිවා. මේ තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එක. අපි බලමු ගිහිල්ලා. ජපානයට කවදද ආවේ අශාන්? මම 2015 අප්‍රේල් 6. 2015 අප්‍රේල් 6. ඒ ආවේ එතකොට ආවේ නිහොන්ගක්කෝ ආවේ ඒත් මස්සුදෝමයි තිබ්බේ නිහොන්ගක්කෝ එක මියබි නිහොන්ගක්කෝ කියලා. ඒකට තමයි ගියේ. ඒ ඇවිල්ලා ඊට පස්සේ මම ගියා කිබිකුරු සන්ෂයින් එකට හැමෝම දන්න. ඒකේ කොට සන්ෂයින් එකට ගිහිල්ලා ඊට පස්සේ එතනින් ගිහිල්ලා එතන වීසා පොඩි ප්‍රශ්නයක් වුණා. ඔව්. ඊට පස්සේ මට රිෆියුජි වීසා එක දාන්න වුණා. ඒ කියන්නේ සන්ෂයින් එකට සෙම්මොන් එකට ගියේ. එතන මගේ ප්‍රශ්නයක් හින්දා තමයි වීසා එක මේ වුණේ. ඉස්කෝලේ ඔව්. ඒ හින්දා ඊට පස්සේ රිෆියුජි දාලා ටික කාලයක් ඉඳලා ඔව්. ඊට පස්සේ තමයි බිස්නස් ඉස්කෝලෙන් ඔයාලට එතකොට ඒ කියන්නේ සපෝට් එකක් නැතුව ගියාද නැත්නම් මොකක්ද? නෑ ඉස්කෝලෙන් සපෝට් කරා. ඉස්කෝලෙන් සෑහෙන සපෝට් කරා වීසා එක ගන්න. නමුත් ඉංග්‍රීසියෙන් නැත් එක්ක රූල් එකත් එක්ක අමාරුයි. ඔව්. ඊට පස්සේ අර රිෆියුජි වීසා එකෙන් ටිකක් කාලයක් හිටියා. ඒක මෙඩිකල් ඉන්න බෑ. ජපානයට ලොකු මුදලක් වියදම් කරලා එන කෙනෙකුට ඇත්තටම ජපානයෙන් ආපහු වීසා එකක් නැති වෙලා තමන්ගේ වරදක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ මොකක් වුණත් එහෙම නොකරගෙන ගමනක් යන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි ප්‍රධානම කාරණා. ඒ දේ කරගන්න එපා කියලා මම කියන්නේ. මේක බලලා කවුරු හරි කවුරු හරි දියොත් ඒ රිෆියුජි ගහගෙන බිස්නස් ගහ ගන්න පුළුවන් කියලා ඒක කොහෙත්ම අමාරුයි. කරන්න බැරි වැඩක්. මේ කරාට කරන්න බැරි වැඩක්. ඔය කතාව තමයි මට ඇත්තටම කියන්න ඕනේ. ඒක කරන්න බැරි වැඩක්. ඔය ඉස්කෝලේ යන්න ඕනි. හරිනම්. ඉස්කෝලේ ගිහිල්ලා තමයි හැමදේම ගොඩක් අය ඉන්නවා. සෙම්මොන් නිහොන්ගක්ක ඉවර වෙලා බිස්නස් ඉත දාන කට්ටියක් ඉන්නේ. ඔව්. අමාරුයි. ඉතින් එහෙම කරලා සාමාන්‍ය අවුරුදු 2යි ජපානයට ඇවිල්ලා. බිස්නස් ඉත දානවා. හරිය මන් දැනුමක් නැහැ. ඔව්. ඒක කරන්න අමාරුයි. ජපානයේ ගැන දැනුමක් නැතුව. ඔව්. හරියට දැනුමක් නැතුව. මම අර විදිහට රිෆියුජි දාගෙන ඊට පස්සේ ටික කාලයක් ඉඳලා මේ නීති රීති වලට යටත් වෙන්න බෑ. ඔව්. ඒ ඔක්කොමත් කරලා ඊට පස්සේ තමයි බිස්නස් එකකට මම දාන්න පුළුවන් කියලා බැලුවේ. බිස්නස් එකකට ඔයාට ඇප්ලයි කරන්න බිස්නස් වීසා එකකට යන්න කොච්චර කාලයක් ගියාද 2015 ඇවිල්ලා? මම දැන් බිස්නස් වීසා අවුරුදු 3ක්. අවුරුදු 3ක්. එතකොට දැන් මේ කඩේ ස්ටාර්ට් කරලා 3මාරක් වගේ. 3මාරක් විතර. කඩේ ස්ටාර්ට් කරලා අවුරුද්දයි. එතකොට ඔය ගියපු කාලය පුරාවටම ඔයාට ඔයාගේ රිෆියුජි ජීවිතේ, ඒ කියන්නේ රිෆියුජි දාලා ඔයා හොඳ කට්ටක් කන්නේ නැති කියලා මම හිතනවා. ඔව් සෑහෙන කට්ටක් කෑවා. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ කොතනින්ද පටන් ගන්න කියලාත් හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපි දන්නවා එතකොට ජපානයේ නීත්‍යානුකූලව රැකියාවක් කරන්න බෑ. ඇත්තටම නීත්‍යානුකූලව රැකියාවක් කරන්න බෑ. රැකියාවක් කරන්න දෙන්නේ නැහැ. ඔව් අපිට සයිරු කාඩ් එකක්වත් හරියට දෙන්නේ නැහැ. ඒතකොට එහෙමත් තියාගෙන ඔයා මේ
ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් එකතු කර ගැනීම ඒ වගේ ඒක සෑහෙන්න අමාරුනා. ගොඩක් ලංකාවෙන් ගෙන්නගෙන මම මෙහෙම පොඩි දේවල් කරපුවා ඒවත් ඉතුරු කරගෙන තමයි බිස්නස් එක මුලදී පටන් ගත්තේ. ඔව්. ඒ කියන්නේ මේ පොඩි කට්ටක් කාලා නෙමෙයි මෙතෙන්ට සෑහෙන ලොකු කට්ටක් කාලා රිෆියුජි දැම්ම කියන්නේ උදේ දවල් රෑ මහන්සි වෙන්නම වෙනවා. මම පාර්ට් ටයිම් තමයි ගොඩක් කරේ. ඔව්. ඉස්සෙල්ලාම වැඩ කරේ ශිබියා යකිනිකුවේ. ශිබියා යකිනිකුවේ. යකිනිකුවේ වැඩ කරේ. ලංකාවේ අයියලා තමයි ඒතර ඔක්කොම හිටියේ. ඊළඟට එක තැන්වල බයිතෝ ගැව්වා. ඊළඟට හැමෝම දන්න හූටස් එකෙත් වැඩ කරා ඇමරිකන් එකේ. කොහේ හූටස් එකේ? ඒකේ වැඩ කරේ ශිබියාම තමයි. ශිබියා හූටස් එකේ. ශිබියා හූටස් එකේ වැඩ කරා. ඊළඟට අවුට්බැක් එකේ වැඩ කරා. චිනගාව අවුට්බැක් එකේ. දන්නවා. ඔය දැන් ගොඩක් කට්ටිය. චිනගාව එකේ වැඩ කරා. ඊට පස්සේ වෙන තව ගෙම්බා කයිෂේක වැඩ කරා. ඔව්. එතන තියෙන එක කොට්ට සීන් එකක් තියෙනවා. ඒ පොඩි ට්‍රාන්ස්පෝර්ට් සීන් එක. ට්‍රාන්ස්පෝර්ට්. ඔව්. ඒකේ වැඩ කරා. තව ඉතින් පොඩි ගෙම්බා තමයි ඉතින් එහාට. ගෙම්බා කයිෂේක වැඩ කළා. පොඩි ගෙම්බා වැඩ කළා කියලා කියන්නේ මේ දාඩිය මහත්තයා හොඳටම හෙලන ජොබ් තමයි. ඒ කියන්නේ ගෙම්බා කියන්නේ නිකන් වීසා ප්‍රශ්නයක් කරගත්තොත් අතට සල්ලි දෙන දවසේ වැඩ කරලා හම්බ වෙන දේවල් තියෙන්නේ. එතකොට සැටලින් ගහන ඒවා තියෙනවා. ඊට පස්සේ මොනවද පාරවල් කඩන මේ ගෙවල් කඩන වැඩ තියෙනවා. රස්නි කාල්ට ගෙවල් කඩනවා කියන්න එපා වෙනවා ඉතින්. ඉතින් ඒ කට්ට එහෙම දේවල් එහෙම කට්ටක් හැමෝටම කණ්ඩ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වරද්ද ගත්තොත් කන්න වෙනවා. ඒක හරියට තමන්ගේ ස්කෝලේ අවුරුදු 4 අනිවාර්යෙන් ගියොත් ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් ඒ කට්ට එහෙම දේවල් එහෙම කට්ටක් හැමෝටම කණ්ඩ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වරද්ද ගත්තොත් කන්න වෙනවා. ගොඩ යනවා නම් ගොඩ යන ඔව් නැත්තම් ඔය පිස්සු කර ඉඳලා හරියන්නේ නැහැ රිව්‍යු දාලා. අරක තමයි සෑහෙන කට්ටක් කන්න ඕනේ. මං කියන්නේ ඒ දේ කරගන්න එපා. ඒ දේ කරගන්නේ නැතුව තමන් ස්ටුඩන්ට් වීසා එකකින් නම් ආවේ හරි දේ කරලා හරි තැනින් හරි විදිහට කරගන්න තමයි කියන්න තියෙන්නේ. නමුත් තමන්ගේම දෙයක් පටන් ගන්න පුළුවන්කම තියෙනවා නම් පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. තමන්ගේ එක තමයි කරගන්න ඕන. ඉතින් එතකොට ඔයා එහෙම රිෆියුජි වීසා එකේ ඉඳලා ඊට පස්සේ ඔයා කිව්වනේ තාත්තා ඇවිල්ලා තමයි මේ හැමදේම කරේ කියලා. ඔව්. රිෆියුජි ඉඳලා ඊට පස්සේ මම වෙන තැනක බිස්නස් වීසා එකක් ගහගෙන හිටියා. ඔව්. හදාගෙන හිටියා. ඔව්. ඊට පස්සේ තමයි මට හිතුනේ රෙස්ටෝරන්ට් එකක් කරන්න මම හින ආසාවකින් හිටියේ. ඊට පස්සේ රෙස්ටෝරන්ට් එකක් පටන් ගත්තා. ඔව්. කියාකු ගහලේ ඔක්කොම කරලා රෙස්ටෝරන්ට් එක හදන්න තාත්තා දන්නවා ඒ වගේ දේවල් කරන. තාත්තා ලංකාවේ වගේ දේවල් කරනවා. ඔව්. ඊට පස්සේ මෙහි ඇවිල්ලා තමයි පල්ලෙහා සම්පූර්ණයෙන්ම හැදුවේ. ප්‍රැක්ටික ගහලා ඒ තාත්තා විසිට් වීසා එකටවත් විසිට් එක ගෙන්නවා. විසිට් වීසා එකකට ගෙන්නවා. ඉතින් ඒකත් ලේසි නෑ. ඔව් ඒක ලේසිත් නෑ. හැම දෙයක්ම ලේසි නෑ. අපි හිතුවට ලේසි කියලා කරන්න ගියාම තමයි අමාරුව දැනෙන්නේ. හිතන්න පුළුවන් ඕන දේ ලේසි. ජපානයට දෙමව්පියෝ ගෙන්නන එකත් එක්තරා හීනයක් නේ ජපාන එන ළමයින්ගේ. ඉතින් ඒතකොට ඒකත් එක විදියකින් සාර්ථක වුණා. කඩේ සාර්ථක වුණා. ඉතින් අපිට හුඟක් සතුටුයි ඇත්තටම මෙහෙම කතා කරන්න ඇත්තටම ඕන මිනිස්සු ගොඩක් ඉන්නවා ජපානයේ. මහන්සි වෙලා කට්ට කාලා ගොඩ යන්න දඟලන සහ ගොඩ යන්න උත්සාහ කරන ගොඩ ගියපු. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් තමයි ජපානයේ එන එක හොඳද නරකද සහ හොඳ නරක අත්දැකීම් දෙකම කෙනෙක්ට අර නේද? නමුත් ඇත්තටම අර කතා කරද්දි හදවතට දැනෙන කතා මේ. ඇත්තටම හදවතට දැනෙන කතා මිනිස්සුන්ගේ දාඩිය කඳුළු මේ රටට ඔයා ජපානයට ආපු එක ගැන වෙනත් රටක් එක්ක සසඳලා බැලුවොත් ඔයා මේ ජපානයට යම්කිසි කැපකිරීමක් සහ මම හිතනවා දාඩිය කඳුළු හෙලලා තියෙනවා මේ රටට. හරිද? එතකොට ඔයාට සතුටුයිද ඔය ජපානයේ තෝරා ගැනීම සම්බන්ධයෙන්? ඇත්තටම සතුටුයි. ඔව්. මොකද මේ වගේ අනිත් රටවල් එක්ක බලද්දී නීති ඒ විදිහටම තියෙනවා. අනික පිරිසුදුකම. අපි උනත් මේ කඩයක් දැම්මට පස්සේ මේක සාමාන්‍ය පිරිසුදු මට්ටමකට තියාගන්නවා. ඔව්. ඒ පිරිසුදුකමයි ඒක නීති රීති අර ජපාන් ජාතිකයොත් හොඳ කට්ටිය ඉන්නවා. ඔව්. හරිද? හොඳ කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොමත් එක්ක ඇත්තටම මම සතුටුයි මේ වගේ රටක් තෝරගෙන මේ වගේ දෙයක් පටන් ගත්තේ කියලා. මේ වගේ සාමාන්‍යයෙන් වීසා ප්‍රශ්න වෙනවා. ඒ වගේ ලොකු ප්‍රශ්න වෙනවා. ඒ වීසා ප්‍රශ්න හැම ප්‍රශ්නම වෙන්නේ තමන් හරියට ගියොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන් වැරදි එක දේවල් වලට
කරොත් තමයි ප්‍රශ්න එන්නේ. ඉතින් එහෙම ප්‍රශ්නත් වෙලා තමන් නිහතමානීව තමන්ගෙන් අඩුපාඩු වුණා. හැබැයි අද වෙද්දී හැමදේම නිවැරදි කරගෙන බොහොම ලස්සන පාරක ඇවිදිනවා. ඉතින් මේක තමයි අපිට කතා කරන්න ඕනේ. අලුතෙන් ජපානයට එන කෙනෙකුට අද ඔයා ඉන්න වාගේම කියලා දෙයක් පටන් අරගෙන තියෙනවනේ. එතකොට අශාන්ත හිතන විදියට අලුතෙන් එන කෙනෙක්ට ජපානට ඇවිල්ලා ගේමක් ගහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගිහිල්ලා ඒ ටික හරියට කරගත්තොත් ඔව්. නියොන් ගක්කෝ සෙම්මොන් ගක්කෝ ගිහිල්ලා ඔව්. ඒ වැඩ ටික ඉස්කෝලේ වැඩ ටික හරියට කරගත්තොත් අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. ගේමක් ගහන්න පුළුවන්. ඒ වගේම තවත් කොල්ලෝ ඉන්නවානේ එක එක කයිසවල ලොකු තැන්වල වැඩ කරන. ඔව්. ඒ මිනිත් ඒ ළමයිනුත් ඉස්කෝලේ ගිහිල්ලානේ ඒ දේ කරගත්තේ. එතකොට ඔයා හිතන විදිහට ජපානයට එන කෙනෙක් තමන්ගේ ඉස්කෝලේ ගමන කියන්නේ ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ වෙනත් ආයතනයක රැකියාවක් කරනවද නැත්නම් තමන්ගේ දෙයක් පටන් ගන්නවද කියන එක මම කියන්නේ තමන්ගේ දෙයක් පටන් අරගන්න එක හොඳයි. හොඳයි. ඒක අවුරුද්දක් දෙකක් යනකම් කට්ට කන්න වෙනවා. තමන්ගේම නේද? ඊට පස්සේ ඉතින් තමන්ටම ආසයි මේ වැඩේ කරගන්න. දැන් මේක කරද්දිත් ඉස්සෙල්ලා ආසයි. තාමත් ආසයි. අවුරුද්දක් දාලා අවුරුද්දක් දෙකක් යනකම් කට්ට කන්න ඕනේ. ඔව්. ඊට පස්සේ ඉතින් තමන්ගේම දේ තමන් රැකගෙන යන්න පුළුවන්. එතකොට වෙන තැන්වල වැඩ කරනවා වගේ නෙමෙයි තමන්ගේ තැන වැඩ කරනකොට උනන්දුයි. ඔව්. මේ හැමදේම වෙනවා. ඉතින් ජපානයේ දැන් ඔයා මේ කඩේ පටන් අරගෙන ෂා සිලෝන් රෙස්ටොරන්ට් ඇන්ඩ් පබ් ඔයාගේ මේ රෙස්ටොරන්ට් එක පටන් අරන් දැන් වසරක් වෙනවා. ඔව් අවුරුද්දයි. ඉතින් මේ අවුරුද්දක කාලයත් එක්ක බලනකොට ඔයාට මොකද හිතෙන්නේ ආපු ගමන මේ රෙස්ටොරන්ට් එක පටන් ගත්තට පස්සේ සතුටුයිද මොකද? මුලදී පොඩි අඩුවක් තිබ්බා. ඔව්. ටිකක් කල් යනකොට මාස 3ක් 4ක් වගේ යනකොට කට්ටිය මේ වෙලා දැන් හොඳයි ඇත්තටම. හොඳයි. ඔව්. එතකොට ඉස්සර හිටියට වැඩිය හොඳයි. ඉස්සර හිටියට වැඩිය හොඳයි. ඉතින් අහන්නත් සතුටුයි සුබපතන ඔයාගේ ගමනට. එතකොට ඔයාට මේක පටන් ගන්න කලින් ඔයාට කවුද උදව් කළේ වාගේ යාළුවෝද එහෙම නැත්නම් ඔයා තනියමම ආපු ගමනක්ද? ඇත්තටම මේ අයියා කෙනෙක් අයියලා දෙන්නෙක් ඉන්නවා. ඔව්. ඒ දෙන්නත් උදව් කරා. ඉස්සෙල්ලාම දැන් හොයලා මේ ඔක්කොම බලලා ඒ හැම දෙයකටම උදව් කරා. ඊට පස්සේ තාත්තා ආවා. තාත්තා ජපානයට ආවා. තාත්තා ජපානයට ආවා. එයයි මායි තමයි මේ ගොඩක් වැඩ ටික කරේ. ඔව්. ඒ කියන්නේ මේ කඩේ ලස්සන කරන දේවල් හදන ඒවා ඒ ඔක්කොම ටික. ඒ කියන්නේ අපි දැන් පල්ලෙහා තට්ටු ඉස්සර. පල්ලෙහා තට්ටු. ඒවා එතකොට ඒ රැක් එහෙම ඔක්කොම ඔව් හදලා ඒ කියන්නේ තාත්තා ජපානයට ඇවිල්ලා පුතා වැඩ ටික ලොකු කැපකිරීමක් කළා තියෙනවා. ඒ ටික කරා අම්මා තාත්තා ඒ ඔක්කොමත් එක්ක වැඩ ටික කරගත්තා. හැමෝම උදව් කරා යාළුවෝ හැමෝම උදව් කරා. මෙහෙ ඉන්න විතරනේ ලංකාවේ ඉන්න යාළුවෝ දැනගෙන කෝල් කළා. ඒගොල්ලන්ට උදව් කරන්න බෑ ෆෝන් එකකින් හරි කෝල් කළා. ඔව්. සුබපතලා ඒ ටික කරා ඉතින්. එදා ඉඳන්ම ඉන්න කට්ටියට ඔයත් එහෙමනේ. අපි අදී ඉඳන් කට්ටිය නෙවෙයි. අනිවාර්යයෙන්. ඉතින් එතකොට දැන් ජපානයේ ඔයා මේ පටන් අරගෙන ඔයා මේ යන ගමනේදී ඔයාට තමන්ගේම දෙයක් පටන් ගනිද්දී ඉස්සෙල්ලම ජපානයේ දැන් අපි දන්නවනේ ලේසි නැහැනේ කඩයක්. එහෙම තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න නීති රීති තියෙනවා. මුලින්ම ඔයාට ආපු අභියෝග වලින් ඔයාට ගොඩක්ම ඉස්සෙල්ලම දෙයක් තමන්ගේම දෙයක් පටන් ගන්න ගොඩක්ම අමාරුනේ මුදල් පැත්තද එහෙම නැත්නම් ජපානයේ නීති රීති සම්බන්ධව? මුදල් පැත්ත ටිකක් තියෙනවා. ඒ වගේම තමයි නීති රීති තදයි. නීති රීති තදයි. රෙස්ටෝරන්ට් එකක් ගත්තාම මේක පටන් ගන්න හොඳක් ඒ යකෝ සයින් කරලා ඒ ඔක්කොම කරලා ඊළඟට ෂෙයක් ෂෝ එකකින් අවසර ගන්න ඕනේ. ෂෙයක් ෂෝ එකේ නීති වගේක් තියෙනවා. ඒ විදිහට කඩේ හැදෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ නීති වලට ඒගොල්ලෝ බලන් දෙනවා. ඔව්. ඒ වගේ මේ නීති රීති තියෙනවා. ඒකට තමයි ඉස්සෙල්ලාම දැන දෙන්න ඕනේ. මොකද ෂෙයක් ෂෝ එකෙන් බලන්න එන දවසට අපි හරියට මේ වැඩ ටික ඒ විදිහට කරේ නැති වුණොත් අපිට ආයි කාලයක් දෙනවා ඒ ටික ආයි හදන්න. කියන්නේ අවසරය ලබා ගන්න. කඩයක් පවත්වාගෙන යන අවසරය ලබා ගන්න ෂෙයක් ෂෝ එකෙන් ඇවිල්ලා බලනවා. ඔව්. එතකොට ඒකට මේ නීති රීති වලට හරියට අපි කරලා තිබ්බොත් ඔව්. එදා ඉඳන් අවසරය දෙනවා. එහෙම නැතුනොත් අපි ආයි ඒකේ හදලා කරලා ආයි ඇවිල්ලා ආයි ඒගොල්ලන්ට එන්න කියලා පෙන්නලා තමයි අපි ඒක ගන්න ඕනේ. එතෙන්දී පොඩි එකක් තියෙනවා. මුදලුත් ඕනේ. හැම බඩුවක්ම සම රෙස්ටෝරන්ට් එකක් දාන්න ලේසි නෑ. ඔව්. හැමදේම වගේ ගණන්. අනිවාර්යයෙන්. A to Z ගන්නත් ඕනේ. ඔව්. මේ දෙපැත්තම තියෙනවා ඉතින්. හොඳට කල්පනා කරලා බලලා තමයි කරන්න ඕනේ. මොකද තමන්ගේම දෙන්නේ. ඔව්. තමන්ගේම දෙයක් පටන් ගන්න අනිවාර්යෙන් හොඳයි හැමෝම. අනිවාර්යෙන්. මේ බිස්නස් කියන දෙයට අත ගහද්දී බයයි හැමෝම. ඔව්. රිස්ක් එකක් නේ ගන්න. ඔව්. හැමෝම බයයි. මොකද පාඩු වේද ලාභ වේද කියලා දන්නේ නැති හින්දා බයයි කරන්නේ. අනිවාර්යෙන්.
සූසොකුවක් ජොබ් වීසා එකක් කරනකොට අනිවාර්යෙන් පඩි හම්බ වෙනවා කියලා දන්නවනේ. ඔව් පැහැදිලි. මේක කරන්න බයයි ගොඩක් කට්ටිය. ඒක කරොත් ගොඩ. ඉතින් ඒ රිස්ක් එක අද අරගෙන එහෙම කරපු කට්ටිය ගොඩක් ඉන්නවනේ දැන්. තමන්ගේම දෙයක් කරගෙන යන කොල්ලෙක් තමයි. එතකොට දැන් දැනට මේ කඩේ පටන් ගන්න අවුරුද්දක් වෙනවනේ. ඉතින් අපිත් මේකට ඇවිල්ලා යනවා. ඔව්. ඉතින් ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එක දැන් මොනවද අපිට මේ අපි බලගෙනට කියමු මොනවද තියෙන කෑම වාගේ? මගේ කෑම තියෙනවා ලංකාවේ කරේ රයිස් එක. ඔව්. ඒක දවසින් දවසට කරේ එක වෙනස් වෙනවා. ඔව්. චිකන් කරි, පෝක් කරි, ඔව්. අර සෙට් එක. ඒ කියන්නේ ලංකාවේ අපිට ලංකාවේ ඔව්, ලංකාවට කඩේකට ගිහිල්ලා කන විදිහටම තියෙනවා. ඔක්කොම ටික ඔක්කොම තියෙනවා. තියෙනවා. රයිස් තියෙනවා, මිස් රයිස් තියෙනවා. කොත්තු එක Rice, කීස් කොත්තු. කොත්තු. ඊළඟ ඉදියාප්ප තියෙනවා. ඉදියාප්ප. ඉදියාප්ප තියෙනවා. රෝල්ස් තියෙනවා. ෆිෂ් රෝල්, එග් රෝල් තියෙනවා. රොටි තියෙනවා. රොටි, වඩේ, රෝල්ස්, කට්ලට්, ඩෙවල් වර්ග තියෙනවා. වගේම වටලප්පම්, වටලප්පම්, අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් තියෙනවා. ඉතින් ලංකාවේ කඩේකට කියලා දැන් සමහර කඩවලට ගියාම තියෙන මෙනු එක බැලුවහම මේකේ මේ බොහොම සාධාරණ මිල ගණන් වල තියෙන ඔව්. ගතියකුත් පේනවා. ඔව්. සහ ඇත්තටම දැන් ලංකාවේ හැමදේම තියෙන කඩයක් අඩුයි. මේ දැන් අපි දකින කඩවල් වල තියෙනවා ලොකු ගණන් වලට එහෙම තියෙනවා. ඉතින් අපේ අලුත් කොල්ලෙක් ගේමක් ගහගෙන යන්නේ. ඉතින් ළඟ ඉන්න අය සහ හැමෝටම පුළුවන් විදියට ඇවිල්ලා කාලා බලන්න එකතු වෙන්න. ඒ වගේම තමන්ගේ තියෙන උපන්දින පාටි උපන්දින පාටි, ඒවත් කරනවා ඔෆිස් නේද? පාටි, ඔව් උපන්දින තට්ටු. පාටි, ඔෆිස් පාටි ඕන එකක් කරනවා. කරනවා. එතකොට එන්ජොයි කරන්න කියාපු තැන. එන්ජොයි කරන්න කියාපු දැන. ඒක තමයි මේ මං ඉස්සෙල්ලා දැක්ක මෙතන තියෙනවා. ගිටාර් තියෙනවා, බොංගෝ සතුටු වෙන්න. බොංගෝ එකක් එහෙම ගහලා විනෝද වෙන්න කට්ටියට පුළුවන් එන්න ශායකට ඇවිල්ලා එකතු වෙලා බලන්න විනෝද වෙන්න හැමෝටම ආරාධනා කරනවා. මමනේ තනියෙන් පටන් අරගන්න ලේසි වුණාට කරගෙන යද්දි වාට දැනට සේවක මණ්ඩලයේ කී දෙනෙක් විතර වැඩ කරනවද? දැනට 3 දෙනෙක් විතර වැඩ කරනවා. 3 දෙනෙක් වැඩ කරනවා. එතකොට පටන් ගත්ත මුල් කාලේ අපි දැකලා තියෙනවා පටන් ගත්ත මුල් කාලේ පටන් ගත්තේ මුල් කාලේ දෙන්නයි හිටියේ, එක්කෙනෙක් ගත්තා. කෙනෙක් ගත්තා. එතකොට මුලින්ම මේක දානකොට අපිට මතකයි ඒවා තනියම දනිය මුළු හැමදේම කරගෙන යන ගතියක් අපි දැක්ක. අපි ආපු වෙලාවල් වල හැම වෙලේම අපේ ඒක වාගේ කොච්චර කැපවීමක් තියනවද කියන එක මුල් ටිකේ තමන්ගේ දේ තමන් කොහොම හරි මේව කරගන්නවා. ඊට පස්සේ තමයි කට්ටිය අරගෙන උදයක් දවාලක් රැක් නැතුව වැඩ කරලා මහන්සි වෙන්න ඕනේ නේද? ඉතින් ජොබ් වීස් එකකට ඒ විදිහට ගිහිල්ලා එහෙම ජීවිතේ ගොඩ දාගත්තු කෙනෙකුට වැඩිය තමන්ගේ දෙයක් පටන් ගත්ත ඔයාට අද සතුටක් තියෙනවා කියලා අනිවාර්යෙන්ම. මොකද ජොබ් වීස් එකක් කරනකොට අපි අදාළ කයිස් එකත් එක්කනේ ඉන්නේ. ඔව්. එතකොට අපි ඒක ඒ වෙනුවෙන් ඒ වෙනුවෙන් වැඩ කරන්නේ. මේක තමන්ටම කියලා තමන්ගෙම දෙන්නේ. දැන් ජපානේ බැලුවොත් එහෙම අපි ගොඩක් කට්ටිය ගොඩක් තමන්ගෙම කියලා බිස්නස් කරගෙන අද ඉන්න තැන ඉහළයිනේ. පේනවා. ඔව්. ඉන්න තැන ඉහළයි. ජොබ් වීසක් තියෙනවා, හොඳ ජොබ් වීසා තියෙනවා. ඒවට ගියාමත් එහෙම කරලා තමන්ගෙම කියලා එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඔව්. තමන්ගෙම කියලා එකක් හදාගෙන මේ වගේ රටක තමන්ගෙම කියලා එකක් හදාගෙන අර ජොබ් කරලා ගෙවල් මේවා කරලා එක එක ජොබ් කරලා ඇවිල්ලා අන්තිමට තමන්ගෙම කියලා දෙයක් පටන් ගත්තේ ගැන සතුටුයි. සතුටුයි. ඔව්. ඒ කියන්නේ විල්ලක් සතුටුයි. එතකොට තව මොනවද ඒ එමර්ජන්සි වලට අමතරව ඔයා තව මොනවද වැඩ කරලා තියෙන්නේ? රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ ඔව් රෙස්ටෝරන්ට් වල තමයි ගොඩාක්ම වැඩ කරේ. ඔව්. ඒ අත්දැකීම තමයි. ඔව් ඒ අත්දැකීම තමයි තියෙන්නේ. ඔය අර ඔයාගේ වර තනියම මං හිටියා කියලා කිව්වෙත් ඔව්. ඒ අත්දැකීම තමයි තියෙන්නේ. රෙස්ටෝරන්ට් වල වැඩ කරලා ඉතින් අපි තව මොනවද ජොබ්ස් ගැන අපි කතා කළොත් එහෙම තවදුරටත් රෙස්ටුරන්ට් ෆීල්ඩ් එක ඊට පස්සේ දවස් පඩි හම් වෙන ගේම් ජොබ්ස් ඒ වගේ දේවල් ඊට අමතරව තව මං කරා මැක් එකේ වැඩ කරා. මැක් එකේ සිදියා බැක්ටෝල් එකේ වැඩ කරා. ඔය වගේ පොඩි වැඩ තමයි කරේ. ඒ වගේ තමයි. ඔව් මැක් එකේ සෑහෙන කාලයක් වැඩ කරා. ඔව්. ඒ ඉස්කෝලේ යන කාලේ තමයි මැක් එකේ යන වැඩ කරේ. අනිත් ජොබුත් කරේ. රිෆියුජි හිටියොත් අපිට ජොබ් එකක් හොයාගන්න ඇත්තටම බෑ. ඔව්. එතකොට තමයි ගේම් ජොබ් හොයාගන්න වෙන්නේ. ඔව්. මොකද අපිට ජොබ් කරන්න නීතියෙන් අවසර නැහැ. එතකොට දැන් මේ ට්‍රෙන්ඩ් එකක් වගේ අලුතෙන් ඒ කියන්නේ ඩිග්‍රීස් තියන අය නැති අය හැමෝම කෙලින්ම ජොබ් වීසා එනවා. ඔව්. ඒක ගැන මොකක්ද ඔයාලට තියෙන අදහස? ඒක ගැන එක කට්ටිය එක විදිහට කරනවා වීසා. ඔව්. හරිද? ඒක ඉතින් හරියට කරලා හරියට ආවොත් හොඳයි. කියන්නේ හරියට ආවොත් හරියට ආවේද ඒක ඔයා දන්නවා මොකද්ද මං කියන්නේ කියන්නේ. ජපන් භාෂාවත් එක්ක ජපන් භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඉන්නම වෙනවා. ඒ කියන්නේ දැන් 100ට. ඉස්කෝලේ දැන් මේ මෙහෙම ඉස්කෝල අපි දැන් නියොංගක්කු ඉස්කෝලේකට එනකොට අපිට සාමාන්‍යයෙන් ලංකාවේ උගන්වනනේ මාස 6ක් ඔව් විතර වගේ උගන්වනවා. සෙන්සිලා ඉන්නවා උගන්වනවා ඉගෙන කට්ටිය උගන්වනවා. ඔව්. ඒකට මුල් බේසික් එක විතරයි අපිට මෙහෙට
මුලදී උගන්වලා එවන්න. ඊට පස්සේ අපි නිහුංගක් කියන්නේ ඒකනේ. ඔව්. වචනේම දිනවනේ නිහුංගක් කියන්නේ. ඔව්. ඒක තමයි ඊට පස්සේ ඉගෙනගෙන ඊට පස්සේ තමයි යන්නේ සෙම්බොන් එකට. ඔව්. අර ඒ ඩිග්‍රී කරලා එන කට්ටිය ගොඩක් වෙලාවට ජපාන් භාෂාව දැනුම චීන කට්ටියත් තියෙන නැති කට්ටියත්. නැති කට්ටියට ටිකක් අමාරුයි. ඒක කරගන්න අමාරුයි. මොකද මේ ගොඩක් දාන්නේ ජපාන් ජාතිකයෝ ඉන්න කයිසවලට. ඔව්. අපිට කතා කරන්න කිව්වම පොඩි අවුලක් තියෙනවා නේද? ඒකට අමාරු කරනවා. එතකොට ඒ ජොබ් වීසා වලට එන අයට එහෙම තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් විදියට සහ ඔයාගේ අත්දැකීම අනුව තමන්ගෙම දෙයක් පටන් ගන්නකොට ජපන් භාෂාව එච්චර ලොකුවට ඔයාට බලපෑවද නැත්නම් කොහොමද? ජපන් භාෂාව බලපාන. මොකද මේකට ජපන් ජාතිකයොත් එනවා කන්නේ. ඔව්. සමහරක් කට්ටිය එනවා තමන්ගෙම දෙයක් පටන් ගන්නකොට අනිවාර්යෙන් භාෂාව ඕනේ. ඔව්. මොකද මෙනු එකේ තියෙන පළවෙනි පාර ඉස්සල්ලා මේ ලංකාවේ කෑමක් කාපු නැති කට්ටිය එනවා මේකට ජපන් කට්ටිය. ජපන් ජාතිකයෝ ඇවිල්ලා ඒකට තේරෙන්නේ නැහැ රයිස් ඇන් කරි කියන්නේවත් අඩුම ගානේ මොනවද කියලා. ඒගොල්ලන්ගේ ඉමේජ් එකේ තියෙන ජපානයේ කරි එක සීන්. ඔව්. ජපනිස් කරි එක. ජපනිස් කරි එක. ඊට පස්සේ මේක සෙස්සුමේ කරන්න ඕනේ ජපාන් වල. අපි පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට අනිත් කෑම ජාති ඔක්කොම පැහැදිලි කරන්න ඕනේ. ඔව්. අර ජපාන් කෑම වගේ නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම වෙනස්නේ. ඔව්. ඒකට මේක සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමේ දැනුම තියෙන්නත් ඕනේ. ඉතින් ශ්‍රී ලංකාවේ ඒ කියන්නේ ශ්‍රී ලාංකීය අවන්හලක් පවත්වාගෙන යන කෙනෙක් විදියට ජපන් ජාතිකයෝ මේකට කණ්ඩේන ජපන් ජාතිකයන්ගේ තියෙන අදහස කොහොමද ඔයාලට දැල්ලා දෙන විදියට ඒ ගැන මොකද හිතෙන්නේ? ජපන් ජාතිකයෝ කොහොමත් සැර කනවා අඩුයි. ඔව්. සමහර කට්ටිය ඉන්නවා සැරටම ඉල්ලන කට්ටිය. ගොඩක් පළවෙනි පාර කන කට්ටිය සැර අඩුවෙන් කොහොමත් ඉල්ලන්නේ. ඔව්. ඒගොල්ලෝ කරේ රයිස් එක කන්න ආසයි. ඔව්. අර අපේ තියෙන එක එක කරි ගොඩක් නේ තියෙන්නේ. බත් එක කරි ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ජපන් කරි එකේ එක කරි එකයි නේ තියෙන්නේ. අපේ කරි එක කොහොමත් කනකොට එක එක කරි ගොඩක් එක්ක කනකොට රස වැඩිනේ. ඔව්. ගොඩක් කට්ටිය කන්න කැමති සැර අඩුවෙන් කරේ රයිස් එක තමයි ගොඩක් කට්ටිය කන්නේ. ඔව්. ඒ වගේම තමයි කොත්තුව කන. ඒගොල්ලන්ට කොත්තු තොරිටිය වගේනේ තියෙන්නේ අපේ මේක. ඔව්. කොත්තු රොටිය. ඔව්. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ අපි අර විදිහට හදන්න පුළුවන් කියන එක. කොත්තු කියන එක. ඔව්. ඒ ඉතින් ඒක සමහරක් කට්ටිය කන්න ආසයි. මොකද්ද මේ කියන එක. ඒ කියන්නේ ශ්‍රී ලාංකීය ආහාර වලට ජපන් ජාතිකයෝ අතරත් පැහැදිලි ඉල්ලුමක් අනිවාර්යයෙන්ම ඉල්ලුමක් තියෙනවා. හොඳටම තියෙනවා. ඒ කියන්නේ දැන් රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට බය නැතුව ශ්‍රී ලංකන් ෆුඩ් වලින් ගමනක් යන්න පුළුවන්. ගමනක් යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අපි අහන්න ඕනේ සැරට දෝනේ නැතුව දෝනේ කියලා ඒක අහලා තමයි දෙන්නේ. මොකද අපි දන්නේ නැහනේ ඒ පුද්ගලයාගේ තියෙන choice එක. සැරට දෝනේ නැද්ද කියන එක. සැර නැතුව වුණොත් සැර නැතුව සැරටම ඕනේ කිව්වොත් සැරටම. ඒ සැරටමත් නේ normal ගන්න. ඉතින් දැන් ජපානයේ ඉන්න ගොඩක් දේවල් දන්න මෙහෙ ටික කාලයක් ඉඳලා අත්දැකීම් තියන අයට මේ දේවල් ගොඩක් අය දන්නවා, තේරෙනවා. ඉතින් අලුතෙන් මෙහෙට ඉන්න කෙනෙකුට අදහසක් සහ තමන්ගේම දෙයක් පටන් ගන්න එක ගැන සහ කොහොම පටන් ගත්තොත් කොහොම අත්දැකීම එකතු කරගත්තොත් ගමන ලේසිද කියන එක ගැන තමයි අපිට අදහසක් දෙන්න ඕනේ. දන්න අයත් අහලා බලන්න, නොදන්න අය අදහසක් ගන්න. මේ මෙනු එකේ තියෙන ඔයාට හදන්න පුළුවන් ඒවා මොනවද, තනියම බැරි ඒවා මොනවද? ඔය මෙනු එක සම්පූර්ණයෙන්ම මෙනු එක දුන්නොත් මෙනු එකම හදන්නේ මම. හදන්නේ වා. ඉතින් මේකට හදන්න බැරි ඩෙසර්ට් එකක් ඒක නෑ. ඔය මෙනු එකේ තියෙන ඕනම දෙයක් හදලා දෙනවා. මෙනු එකේ තියෙන හැමදේම හදන්න පුළුවන් කොල්ලේ. දැන් එතකොට මේ කඩේ පටන් ගන්නකොට සාමාන්‍යයෙන් තමන්ගේ කියලා දෙයක් බිස්නස් එකක් පටන් ගන්නකොට මූලික වියදමක් යනවනේ. ඔයාට කීයක් විතර කොස්ට් වෙනවද මේක පටන් ගන්න? ඉස්සෙල්ලා මේ බිල්ඩින් එක ගන්න. ඔව්. රෙස්ටෝරන්ට් එක දාන තැන ගන්න ඉස්සෙල්ලාම කීමනි එකක් කියලා එකක් දෙන්න තියෙනවා. ඒක වුණා කොළ ඔක්කොම 150 200ත් අතර වුණා. 150 200ක්. ඔව්. ඊට වැඩිය තියෙනවත් තියෙනවා. දැන් මේ ස්ටේෂන් එකේ ඉඳලා මස්සුදු හරියට මස්සුදු ස්ටේෂන් එක ළඟ ඉඳලා විනාඩි 4ක් 5ක් විතර වගේ දුරකින් තමයි තියෙන්නේ. ඔව්. ඒත් නැහැ. විනාඩි 4ක් 5ක් දුරකින් තමයි තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මේකේ හැම ටේබල් එකේ ඉඳලම ගන්න ඕනේ. ඒවටත් වෙනම සල්ලි යනවා. කොහොමත් සාමාන්‍යයෙන් තමන්ගේම කියලා. ඒ තමන්ගේ ඉමේජ් එකේ හැදෙන විදිහක් තියෙනවානේ. දැන් මම හැදුවේ මේ වගේ රෙස්ටෝරන්ට් එකක් මෙහෙම දාන්න. සමහරක් කට්ටිය තව තියෙනවා තව ලයිට් ගහලා සෝෆා දාලා දැන් මේ ටේබල් වලට අමතර වෙනම සෝෆා දාලා ටේබල් දාලා මිනි බාර් වෙනම ගහලා ඒ තමන්ගේ ඉමේජ් එකේ හැටියට තමයි වියදම් වෙන ප්‍රමාණය සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ බිල්ඩින් එක ගත්තොත් මේක තට්ටු 3කට තියෙනවා. මේක තට්ටු 3කට තියෙනවා. පළවෙනි තට්ටුවේ සාමාන්‍ය සෙන්සුරාදර බුෆේ එක යනවා. ඔව්. දවල්ට තියෙන්නේ. පළවෙනි තට්ටුවේ 4 දිනකට ඉඳ ගන්න පුළුවන්. දෙවෙනි තට්ටුවේ තමයි ඉඳ ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තුන්වෙනි තට්ටුවේ 20ක් ඉන්න පුළුවන්. ඔව්.
තුන්වෙනි තට්ටුවේ තමයි අපි දෙවෙනි තට්ටුවේ. දෙවෙනි තට්ටුවේ 20ක් ඉන්න පුළුවන්. තුන්වෙනි තට්ටුවේ අර ජපන් කැරකි ටයිප් එකට ලොකු ටීවී එක තියෙනවා, සෝෆා තියෙනවා, කැරකි තියෙනවා, කැරකි ලයිට් තියෙනවා. තමන්ට ඕන විදියට එන්ජොයි එකක් දාගන්න පුළුවන් තුන්වෙනි තට්ටුවේ. කිසි කරදරයක් නැහැ. ප්‍රයිවට් රූම් එක වගේ තියෙනවා. ඔය ඔක්කොම ඉවර කරලා යනකොට සාමාන්‍යයෙන් කොළ ඔක්කොටම ගියා 4යි අපි සාමාන්‍ය ගානට කිව්වොත් 400කට වගේ කිට්ටු වෙන්න වගේ යනවා කරන්න. ඊට අමතරව අපි ඉස්සෙල්ලා බිස්නස් වීසා එකක් ඕපන් කරද්දි වීසා එක හදා ගන්නත් ඕන. ඔව් මම මේ කිසිම දෙයක් කරන්න බෑ. මේ කඩ කියන්නේ රෙස්ටෝරන්ට් කිසිම දෙයක් කරගන්න බෑ බිස්නස් වීසා එකක් නැතුව. ඔව් මේ හැම දෙයකටම කලින් හදා ගන්න ඕන බිස්නස් වීසා එක. ඉස්තර රෙජිස්ට්‍රේෂන් එකක් කරලා ඔව් අපි තන අරගෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක පටන් අරගෙන දාලා තමයි ඊට පස්සේ තමයි වීසා එක අරගෙන තමයි මේ දේවල් කරගන්න ඕන. නිකන් ගන්න බෑ කොහෙන්වත් මේ රෙස්ටෝරන්ට් එකක්වත් කිසිම බිස්නස් එකක් පටන් ගන්න බෑ. ඒකටත් සාමාන්‍යයෙන් අපි ලෝය ගාස්තුවේ ඔක්කොටමත් එක්ක සාමාන්‍ය ඉස්සෙල්ලාම පටන් ගන්නවා නම් කොළ 50ක් විතර වගේ. මම දන්නේ නැහැ දැන් ගණන් කොහොමද කියලා. ඉස්සෙල්ලා අපි පටන් ගන්න කොළ 20 එක වෙනුනේ. 20 එක වෙනුනේ. එතකොට අර පිටරට ඉන්න කෙනෙක්, ජැපනීස් නොවන කෙනෙක්, නන් ජැපනීස් කෙනෙක් දෙයක් තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්නවා නම් අර මුලින්ම පෙන්නන්න ඕන කැපිටල් එකක් තියෙනවා නේද? වීසා කැපිටල් එක. දැන් සාමාන්‍ය නීති රීති වෙනස් වෙලා තියෙනවා කියලා කියනවා. මම දන්නේ නැහැ. ඉස්සර මගේ ඇත්තම කතාව මගේ ඇත්තම දේ තමයි ඉස්සෙල්ලා මම කරපු දේ. බොරු නැතුව ඇත්තටම ඉස්සෙල්ලා බිස්නස් එක පටන් ගත්තී කොළ 500ක් පෙන්නුවා. 500ක් පෙන්නුවා. ඔව් ඒත් මගේ යාළුවෙක් අයියා කෙනෙක් තමයි කොළ 500 පෙන්නුවේ. ඔව්. අපිත් එකට වැඩ කරලා හිටපු අයියා කෙනෙක්. එයා තමයි මට උදව් කරේ වීසා එකට. කෂි මෙහි ඉන්නේ කවසකි ඉන්නේ. කවසකි ඉන්නේ. ඔව්. එයා තමයි ඔක්කොම කරලා පෙන්නුවේ. එයා තමයි කොළ 500 එයාගේ යාළුවෙක් කරා මගේ account එකට දාලා ඒ විදිහට තමයි කොළ 500 පෙන්නුවේ. ඊට පස්සේ තමයි 500 පෙන්නලා ඊට පස්සේ මම ඉස්සෙල්ලාම කඩේට අමතරව වෙනම බිස්නස් එකක් පෙන්නලා තමයි කරේ. ඔව්. ඊට පස්සේ ඔක්කොටම ඒකට අමතරව ලෝය ගාස්තු විතරක් කොළ 55ක් විතර වගේ ගියා. ඔව්. බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක දාලා ඒවට වෙනම හංකෝ බිස්නස් එකට හංකෝ ඔව් සෙට් එක සීල් එක සීල් ටික ඔක්කොටමත් එක්ක හැමදේම කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නේම නැති එක්කනේ. ඔව්. අපි හිතමුකෝ ස්ටුඩන්ට් අවුරුදු 4 ඉඳලා බිස්නස් වීසා එකක් දාගන්න ඕනේ කියලා. ඔව්. වීසා එකේ ඉඳලාම මාරු වෙනවා බිස්නස් එකට. කොළ අර සල්ලි කොළ 500 පෙන්නනට අමතරව තව 500ක්වත් අතේ තියෙන්නම ඕනේ. කොළ 500 පෙන්නන එක කියන්නේ එක වැඩක්. එක වැඩක්. ඊට පස්සේ ඒක පෙන්නනවා විතරයි. ඔව්. හරිද? කොළ 500ක් එකතු කරගෙන ඒ 500 පෙන්නලා ඊට පස්සේ වීසා එක වැදුනට පස්සේ බිස්නස් එකට අත ගන්නත් පුළුවන්. ඔව්. ඉතින්ලාම අපි දැනගන්න එපේ. ඔව්. දැනගන්නත් අරගෙන ඒ ඔක්කොමත් කරලා සාමාන්‍ය 500ක් විතර අතේ තියෙන්න ඕනේ. දැන් තියෙන මේ මුදල් මේවත් එක්ක කොච්චර යනවද දන්නේ නැහැ. ඉස්සර මම අවුරුදු 3මාරකට 4කට විතර කලින් කරේ ඒ ගාන තමයි. සාමාන්‍යයෙන් මට ඇහිලා තියෙන විදියට හරියටම විස්තර හොයලා බලලා නැහැ. ඔව්. සාමාන්‍යයෙන් ඉන්ෂොපුතෙන් එකක් රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකට විතරක් කොළ 1000ක් පෙන්වන්න ඕනේ කියලා තමයි දැන් තියෙන්නේ. ඒක තමයි ඉස්සර මම දන්නේ නැහැ. ඉස්සර තමයි කරේ. දැන් ගොඩක් නීති රීති වෙනස් වෙලා තියෙනවා. ඔව්. නීති තවත් දැඩි වෙලා තවත් ඉස්සරහට තවත් වෙනස් වෙයි කියලා හිතනවා. ඉතින් දැන් අපි ඔය විදියට වාවේ කියන විදියට කට්ටක් කාලා සම්බන්ධකම් හදාගෙන කොළ 500ක් වගේ මුදලක් පෙන්නලා ඊට පස්සේ තවත් අතේ වියදමට ඒ කියන්නේ මේක පවත්වාගෙන යන්න පටන් ගන්න කොළ 500ක් වගේ වියදමක් කරලා ඒ පටන් ගත්තු දේ දැන් ජපානයේ අපි දන්නවනේ ඉන්න තැනත් රෙන්ට් එකට ඊට පස්සේ මේ වගේ කඩයක් දැම්මත් රෙස්ටොරන්ට් එකක් දැම්මත් රෙන්ට් එකක් ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් පුළුවන් ද කියන්නේ රෙන්ට් එක මාසෙකට කොච්චර විතර මුදලක් යනවද? මේක තට්ටු 3ක් අනික මේ ප්‍රධාන පාරක් ළඟ තියෙනවා. ඔව්. ඒ හින්දා මේකට විතරක් මාසෙකට කොළ 22ක් යනවා රෙන්ට් එක විතර. කොළ 22ක මුදල. කොළ 22ක මුදල. ඔව්. ඊට පස්සේ ලයිට් බිල් වතුර බිල් ඔක්කොමත් එක කොළ 35කට වගේ කිට්ටු වෙනවා අපිට යන මාසික වියදම කොළ 35 ඒ ටික ඔක්කොම එකතු කරලා බඩු මුට්ටු ඒ කියන්නේ අපි ගන්න එළවලු අනම්මන ආලේ ඒ වලත් එක්ක සාමාන්‍ය ගාණක් යනවා 35ට වැඩියෙන් යනවා ඒ ගණන් හිලා බලද්දී සාමාන්‍ය රෙන්ට් එකයි ලයිට් බිල් වතුර බිල් ඔක්කොමත් සිකාර ගන්න විදිහට සාමාන්‍ය කොළ 35ක් විතර මුදලක් මේක අපි කලින් වීඩියෝස් වලත් එහෙමයි දැන් කොළ විදිහට අපි ගණන් කතා කරන්නේ මේක ජපාන් මන් කියන එක යෙන් 10000ක් කියන එක තමයි කොළයක් විදිහට කියන්නේ ඉතින් ගොඩක් අය ජපාන ගැන උනන්දු අය මම හිතනවා දන්නව ඇති කියලා ඉතින් ලේසි නැහැ කරන්න කිසිම දෙයක් කියන්න ලේසි ඔව් අපිට වචනෙන් කියන්න ලේසි කරන්න ගියාම තමයි ඒක අමාරු කරලම බලන්න ඕනේ කරන් යනකොට අමාරු නෑ ඉතින් ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දීලා ඒ වගේම
තමන්ගේ අරමුණක් ඉලක්කයක් තියාගෙන ඇවිල්ලා තමන්ගෙම කියලා දෙයක් පටන් අරගෙන ඉතින් අද මේ තැන ඉන්නවා අපිට යාළුවෝ විදිහට අපිට දුකක් සතුටුයි ඒ වගේම සුබපතනවා අනාගතයට එහෙනම් බොහොම ස්තුතියි අද ජය ජය හැමදාමත් එනවා එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි ඉතින් ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා නොදන්න දේවල් සහ මිනිස්සුන්ගේ ජීවිත අත්දැකීම් වලින් ගන්න තියෙන දේවල් අරගෙන ගන්න ඕනේ නැති එහෙම නැත්නම් හරියන්නේ නැති දේවල් අයින් කරලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුබ දවසක්.